ඊශ්‍රායලයේ සේවය කරන ශ්‍රමිකයින් ලංකාවට එවනු ලබන විදේශ ප්‍රේෂණ අඛණ්ඩව වර්ධනය වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. විදේශගත ශ්‍රමිකයින් ලංකාවට එවන මුදල් සම්බන්ධයෙන් වන වාර්තාවක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කාර්තුමය වශයෙන් නිකුත් කරනවා. 2023 වසරේ 3 වෙනි කාර්තුව දක්වා ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් එවනු ලබන ප්‍රේෂණ මෙම වාර්තාවට ඇතුළත් වූයේ නැහැ. ඒ ඊශ්‍රායලයෙන් ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ අගයක් නොගත් නිසායි. එහෙත් 2023 වසරේ 3 වෙනි කාර්තුවේ සිට මෙම වාර්තාවට ඊශ්‍රායලයෙන් ලැබෙන විදේශ විනිමය ඇතුළත් වී තිබෙනවා. ඒ එතැන් සිට ඉහළ අගයකින් යුත් ප්‍රේෂණ ලැබීම නිසායි. 2023 වසරේ 3 වෙනි කාර්තුවේදී ඩොලර් මිලියන 14.3ක විදේශ විනිමයක් ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති අතර 2023 සිව්වෙනි කාර්තුවේදී එය ඩොලර් මිලියන 21.3 දක්වා ඉහළ ගොස් තිබෙනවා. 2024 පළමු කාර්තුවේදී 22.3ක් වූ ඊශ්‍රායලයෙන් ලැබෙන විදේශ විනිමය එම වසරේ දෙවන කාර්තුව වන විට 27.4 දක්වාත් සිව්වෙනි කාර්තුව වන විට 33.6 දක්වාත් ඉහළ නංවාගෙන තිබෙනවා. පසුගිය වසරේ සිව්වෙනි කාර්තුවේදී ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ලංකාවට එවා ඇති විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 47.4කි. මේ වසරේ මුල් මාසයේදී ඊශ්‍රායලයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇමරිකානු ඩොලර් මිලියන 55.9ක මුදලක්ද දෙවැනි කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 64.6ක මුදලක්ද එවා තිබෙනවා. මෙම කාලය තුලදී ලංකාවට වැඩිම විදේශ විනිමයක් ලැබෙන රටවල් බවට වැඩිම කාර්තු සංඛ්‍යාවකදී වාර්තා වී ඇත්තේ කුවේට් රාජ්‍යයයි. එක් කාර්තුවකදී පමණක් එක්සත් අරාබි එමිරාජ්‍යය කුවේට් රාජ්‍යයේ ඉක්මවා ගොස් ශ්‍රී ලංකාවට විදේශ විනිමය එවා තිබෙනවා.